මනස කියන්නේ අපි හැමෝටම තියෙන නමුත් අපි අඩුවෙන්ම තේරුම් ගන්න ලෝකයක්. ඔයාට කවදා හරි මෙහෙම වෙලා තියෙනවද? එකම සිතුවිල්ල නැවත නැවත මනසට එනවා. නිදාගන්න ගියාමත් මොලේ නවත්ත ගන්න බැරි වෙනවා. ඕවර් තින්කින් කියන්නේ අනවශ්‍ය විදියට එකම දෙයක් ගැන හිත ඉන්න එක. ප්‍රශ්නයක් විසඳන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඇන්සයිටි වැඩි වෙනවා. මයින්ඩ් එක තවත් හෙට්ටු වෙනවා. වැදගත් දේ ඕවර් තින්කින් කියන්නේ වීක්නස් එකක් නෙවෙයි. ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ස්කිල් එකක්. ගොඩාක් වෙලාවට ඕවර් තින්කින් වෙන්නේ අනාගතය ගැන බය වුණාම, අතීතය මතක් වුණාම, කන්ට්‍රෝල් නැති සිටුේෂන් එකක හිටියම අපේ බ්‍රේන් එක සේෆ් වෙන්න try කරනවා. ඒ කවුරුත් නොදන්න දෙයක් තියෙනවා. වැඩි හිතනකොට සොලියුෂන් එක ළඟට එන්නේ නැහැ. කන්ෆියුෂන් එක විතරයි වැඩි වෙන්නේ. හරි. දැන් ප්‍රැක්ටිකල් ස්ටෙප් එක බලමු. ඕවර් තින්කින් ස්ටාර්ට් වුණාම බලන්න පුළුවන් දේවල් 5ක් කියන්න. අල්ලන්න පුළුවන් දේවල් 4ක් කියන්න. ඇහෙන ශබ්දයන් 3ක් කියන්න. සුවඳ 2ක් හඳුනා ගන්න. එක ඩීප් බ්‍රෙත් එකක් ගන්න. මේ සිම්පල් එක්සර්සයිස් එක මයින්ඩ් එක ප්‍රසන්ට් මොමන්ට් එකට අරන් එනවා. try කරලා බලන්න. රිසල්ට් එක ඔයාටම දැනෙයි. ඔයාට ඕවර් තින්කින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. පොඩි ප්‍රැක්ටිස් එකක් විතරයි ඕනේ. මේ වගේ මෙන්ටල් වෙල්නස් ටිප්ස් තව ඉගෙන ගන්න කැමති නම් Part of the Mind channel එක subscribe කරන්න. අපි නැවත හමු වෙමු.